සුබම සුබ දවසක් කියලා ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ නාලිකාවට. ඔයාලට අදත් මම ගෙනාව වැදගත් වෙන දෙයක් අස්වැසුම ගැන. ගොඩක් අයගේ අස්වැසුම අයින් වෙන්න රිමූව් කරනවා කියලා තියෙනවා. ගොඩක් අයගේ අපි ඒ ගැන කතා කරන්න අද ආවේ. මුලින්ම ඔයාලා අපගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා කියනවා. දිගටම මේ වගේ තොරතුරු ඔයාලට ගේනවා මේ නාලිකාවෙන්. ඒ නිසා ඔයාලත් එකතු වෙලා ඉන්න මේ නාලිකාවට. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ගොඩක් අපි යමු කතා කරන්න. ගොඩක් අයගේ මාර්තු මාසේ ඉඳන් අයින් වෙනවා කියලා තියෙනවා අත්සසුම. ගොඩක්ම මේකට බලපාන හේතුව තමයි බොරු ලියකියවිලි ඉදිරිපත් කිරීම. ප්‍රධානම හේතුව. ඒක වෙලා තියෙන්නේ ඔයාලගේ නමින් වාහනයක් ලියාපදිංචි වෙලා තියෙනම් අඩුම ගානේ මෝටර් සයිකලයක් කාර් එකක් වෑන් එකක් ඔය වගේ තියෙනම් අනිවාර්යයෙන්ම එයාලා අයින් කරනවා. දැන් ආපහු මේ සියලුම ලියකියවිලි පරීක්ෂා කරගෙන යනවා. ඒ නිසා එහෙම මොනවා හරි තියෙනම් ඔයාලා නෑ කියලා ඉදිරිපත් කරලා තියෙනම් අනිවාර්යෙන් ඔයාලගෙන් ඒ ටික ඔයාලගේ අස්වැසුම අයින් වෙනවා. අනිත් එක තමයි ඔයාලගේ නමින් ඉඩමක් එහෙම තියෙනම් අනිවාර්යෙන්ම ඔයාලගේ අත්සැසුම අහිමි වෙනවා. ඒ කරුණ ඔයාලා කියන්නේ මුලින් ඔයාලා බොරු තොරතුරු ඉදිරිපත් කරලා තිබුණොත් අනිවාර්යෙන්ම අයින් වෙනවා. ඒ නිසා ඔයා එහෙම තොරතුරු ලබා දීලා නැත්නම් බය වෙන්න එපා. ඔයාලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා හැම වෙලාවකම සත්‍ය තොරතුරු දෙන්න කියලා තමයි කියන්නේ. දැන් මේ අර රජයත් එක්ක අර ටිකක් අමාරුයි මේව කරගෙන යන්න. බොරුව වංචාව නැති නිසා. ඒ නිසා ඔයාලා බොරු තොරතුරු දීලා තියෙනම් අනිවාර්යයෙන්ම මේවා අයින් වෙනවාමයි මාර්තු මාසේ ඉඳන්. ඔයාලා ඒ වගේ තොරතුරු දෙනවා ඔයාලට බය වෙන්න ගැටලුවක් නැහැ. මේ අනික් කරුණ තමයි ඔයාලාගේ මාසේ සැලරි එක ඔයාලා කියන පොඩි අඩු ගානක දීලා තියෙනම් ඒ කියන්නේ හරි තොරතුරු දීලා නැතිව බොරු තොරතුරු දීලා තියෙනම් අනිවාර්යෙන් අයින් කරනවා කියලා එයාලා කියලා තියෙනවා. එයාලා ආපහු මම මේ තොරතුරු හොයාගත්තේ අන්තර්ජාලයෙන්. ඒ නිසා මේ ඔයාලා මේ වගේ තොරතුරු දැන ගැනීමට මේ නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා මම කියනවා ඔයාලට. බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. සුබ දවසක්.